Hello friends, welcome to channel. Only the other play කරන්න යන්නේ Snake IO කියන game එක. මේ ඉතින් මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. ඒකේ තව වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. channel එකට sub එකක් දාලා. එහෙනම් ඉතින් වැඩේ පටන් ගමු. මේ ගේම් එක ඉතින් MB 95ක් 97ක් වගේ වෙන්නේ වැඩි ගානකුත් නෙමේ වාසි ගේම් එක මේක ඉතින් ඩවුන්ලෝඩ් කරලාම ගන්න ඕන එක්ස්පීරියන්ස් එක ඉතින් වාසි ගේම් එක මේ වටේ පිටි සද්දේ නම් එහෙනම් ගණන් ගන්න එපා එමෙ තමයි ඉතින් පටන් ගන්න බින්දුවේ ඉඳන් අපි මෙයාව මරු අරේ අපිට ඉතින් මේකේ දැන් අද මම අද කරන්න try කරන්නේ මේක මේ වම් පැත්ත උඩ කෙරවලේ පේනවා ඇති get score in 20000ක ගන්න ඕනි ස්කෝර් එක. ඒක ගත්තාම මුලින් පේන ස්කින් එක හම්බෙනවා. හරිද පොඩි ලැග් එකක් ගියා. එතකොට දකුණු පැත්තේ උඩ කෙරවලේ පෙන්නන්නේ මේ එයාලා ඉන්න කීනියටද ඉන්නේ. ඒ කියන්නේ කවුද දිගින් වැඩිමට 10 වෙනියට එනකන් තියෙනවා. දැන් මම තමයි වැඩිම ඉන්නේ. හරි අන්න අපි බලමු ගන්න පුළුවන් වෙයිද කියලා. ඕ මෙයාව කන්න බලමු. මෙයාව කන්න බැරි මේ වටේ කට්ටියම කනවා. මොකද කරන්න බැරි. හරි සෙට් එක මට කරගත්තා. පිටින් මෙහෙම වට ගාලා මැරුවේ. දෙතුන් දෙනෙක් එකපාර වට කරා. ආයිත් ලැග් එකක් ගියා. මම ඉතින් Apple phone වල ඉන්නේ මේ ඉතින් මම මේවා රෙකෝඩ් කරන්නේ normal phone එකකින් Redmi එකක් තමයි තියෙන්නේ 8 එක. ඒකෙන් තමයි අපිට ලොකු phone නෑ. හරි ආවදුනා. අපි ඉතින් channel එක බලමු subscribersලා 100ක් ගහමු. මේ මාසය ඇතුළත 100ක් ගහමු. ඒක තමයි target එක. අන්න එහෙනම් අපි පටන් ගමු. ඔයාලා ඉන්න ඉස්කෝලේ ඉන්නේ කී වසරේද කියලා කමෙන්ට් කරන්න. ඉස්කෝලේ යනවද නැත්නම් රස්සාවක් කරනවද? මම නම් ඉන්නේ 7 වසරේ. මම මේ channel එක දිගටම කරගෙන යන්නද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ ගේම එක නම් වාසිය. මගේ දැනට තියෙන high score එක 15000 ගානක්. ඒක ඉතින් බීට් කරන්න තමයි තියෙන්නේ ඇති. 15000ද 16000ද කොහෙද? ඒක බීට් කරන්න තමයි තියෙන්නේ. මේක ඉතින් ආතල් වැඩි. ඔෆ්ලයින් ගේම් එක. ඔන්ලයින් නෙමෙයි. ඔෆ්ලයින් ඩේටා ඉවරනහම ඉතින් ආතල් එක පොඩ්ඩක් කම්මැලි කමට ගගහ හිටියේ. ඕක තමයි ඉතින් ගේම් එකේ තියෙන හොඳ ඔෆ්ලයින් පොඩි ලැග් යනවා. මම මේක පෙරේදට කොහෙද දාගත්තේ? මම මේක පැය 4කට 5කට විතර කලින් වීඩියෝ එකක් දැම්මා. ඔර බලන්න තිබ්බේ නෑ. මට ඒකේ මයික්‍රොෆෝන් එක ඔන් කරන්න අමතක වෙලා. ගණන් ගන්න එපා. ඉතින් ඔය වටේ පිටේ සද්දත් ඇහෙනවා. අම්මා ටීවී එක බලනවා. ඉතින් මේ එක්කෙනෙක් වට කරන්න බලමු. යාළුවනේ මගේ හැට හුණු විසි වුණා. පිට කන හුණු විසි වුණා. මොනවා වෙයිද දන්නේ නැහැ. මගේ ඇහැ දනවා. ඔන්න නැති වෙන්නේ. පිට කන හුණු විසි වුණා මම. කරන දුක වැඩි. ඒක හොඳ ඒ හුණු එක දාන්න හොඳ වෙන්න කරන්න ඕනේ මොකද්ද කියලා කමෙන්ට් කරන් යන්න මට උදව්වක් විදිහට. මටත් එන්නේ මේ වගේ වැඩ තමයි. බීම තිබ්බා. උණු පැකට් එකක් ඒක පෑගිලා පොග් ගෑවා මූණෙම. කටෙත් එක්ක. හොඳලට මත්තුන්නේ නැහැ. නහයි ඇස්වලයි ඇඟේ තොප්පියේ ඔක්කොගෙම පොන් ගෑවා. මං ඒ වෙලාවම හොදගත්තා නැත්තම් ඉතින් එහෙට මොනවා වෙයිද දන්නේ. ඒ වෙලාවේ ටින්ගල් හොදගත්තා. ගේ හොද හිටියා අවුරුද්දට.
ආයෙත් අවුරුදු සරුයිද කියලා කමෙන්ට් එකක් දාන්න ඕම්. ඉතින් බලමු. මතක් කරලා channel එක subscribe කරලා like කරන්න. ඒකට bell icon එක click කරන්න. අයියෝ කතාවට ගිහලා out වුණානේ. මේ ඉතින් මල් ළඟ තියෙන unlock කරපු snakes ලා ටික 66 22ක් ඉන්නවා. මේ ටික තමයි තියෙන්නේ. අපි කවුද බලමු මේ ටිකෙන් ගන්න. ඔන්න 30 40 50 60 70 80 100 10 20 30 40 50 60 70 80 90 100 10 20 30 අනේ එහෙම ඕනේ අපි ගමු මෙයා වරගෙන ගහමු වාසි අයියෝ වැදුනා බලමු අපි ගමුකෝ මේක ස්ටාර් රිවයින් කරන්න බෑ ඒක පොඩි අවුලක් මෙයා මරෝ හරි සකබුම් මොනහල් පාරුවේද පෙන්නන්න අයියෝ මේ පාර බලමු 18 යන්න පුළුවන් ඒද කියලා 18 යන්න 18 ලැග් වෙනවානේ කලින් වීඩියෝ එක ලැග්ුන්නේ මේක අම්බානක ලැග් වෙනවා කොහොමද කපාට අම්බේ ලැග් යනවා ගණන් ගන්න එපා ඩොට් එකේ හැප්පෙන කමුනේක අම්බෝ නුලින් මල්ලිය හත්තක් කමුණා එහෙම වුණාම ඒක කමුණා අපිට මුංගේ ඇඟවල ඇතුලින් ගිහේ කොමු කිනෝ එයා ඉවරයි හරි කිනාව මැරුවා අම්බෝ ලැග්ගෙනවා පුතේ උදේ ලැග්ගෙන අයියෝ හික් බලමු 10 හරි 18 අයියෝ තියමනත් හරි කමන්න තව පාරක් ගමු ඔන්න මේ පාර 10යි ඔන්න මේ පාර නම් 10 ගන්න ඕනේ අප්පා අනේ අස්සේ වැදුනා නේද ඕන් ඔක තමයි කරන්නේ ඕන් ඔක පස් මේ පෙට්ටි කඩලා අපිට ඒක හම්බෙන එකකින් පොඩි වාසියක් ගත්තා ඒක බලමු මෙන්න මූව මරුවාම මල්ලක දැන් තියෙන එකෙන් තුන් ගුණයක් වෙනවා එකක් 3ක් විදිහට සමාන වෙනවා අයියෝ සල්ලි ටික මම ආයෙත් මේක තව ගේම් ප්ලේ වීඩියෝස් දාන්න ස්කින් අන්ලොක් කරන ඒවා අනම්මනම් ටිකක් දාන්න අර තව ඕනේ මොනවද කියන්නේ ගේම්ස් කමෙන්ට් කරා ඕනේ ගේම්ස් මොනවද කියලා ග්‍රැනි වගේවත් දැම්ම හැකි ග්‍රැනි ඒවා දාන්න පුළුවන් GTA අනම්මනම් බෑ PC එකෙන් නෙමෙයි අපේ අම්මා කතා කරා ගණන් ගන්න එපා වටේ පිටේ හත් දෙහිනවා හරි අපි බලමු ආපහු ගහන්න මෙතන තියෙන කෑම ටිකක් අපේ අම්මා කෑ ගහන යාළුවනේ ෆෝන් එක වල්නවා කියලා ගණන් ගන්න එපා ඕ තව අම්මාට සිහින ලැග් වෙනවා හිතත් ලැග් වෙනවා අපි මේ channel එකේ නම මාරු කරමුද හොඳ නමකට නමක් දාන්න එහෙමම comment section එකේ අපි හොඳම නම බලමු මොකද හොඳ කියලා මට ඉතින් හින්දු වගේ කියනවා වැට් හැප්පෙන්න ගියා ගණන් ගන්න එපා වැදුනානේ ලැග් වෙන එකත් එක්ක බෑ කරන්ට මොකක්ද ආවා අපි වෙන ස්කින් එකක් try කරමු මෙතන තියෙන all ගන්නේ හැම එකම තියෙනවා මෙතන events වලට හැම වෙනේවත් තියෙනවා මෙන්න මෙයාලා නේ BB
මේවා සල්ලි වලට තමයි ඔක්කොම වගේ තියෙන්නේ. කොහොමද තියෙන සල්ලි වලට රික්වෙස්ට් කියලා තියෙනවා. මෙන්න මෙව්වා තියෙන්නේ. එක ගේම් 390ක් ප්ලේ කරන්න ඕනේ මෙයාගේ. මේ කියන්නේ ඔය මේ වගේ නයි 375ක් මරන්න ඕනේ එක ගේම් එකක පාරකින්. මෙයාගේ 1320ක් මරන්න ඕනේ එකතුව. මෙයාගේ ෂෙයා කරන්න ඕනේ 10 පාරක්. හරිද? එතකොට මෙයාගේ නම banana cat. එතකොට මෙයා play 10 days in total. දැන් දවස් 10ක් ගහන්න ඕනේ. ඒක daily challenge එකේ ස්කෝර් එක 3000ක් ගන්න ඕනේ. ඒක මෙතන අර වැටලා තිබ්බ ඉස්සරහා උඩි කෑල්ලේ. එන්න ඒවා එහෙම තියෙනවා. most use කියන්නේ අපේ අරන් තියෙන වැඩිම use කරලා තියෙන ඒවා. මේවා මත අවසානට දින ඔව් කියලා. එන්න ඒකේ තමයි මට තියෙන ඔක්කොම ස්නේක්ස්ලා. අපි මේ රේන්බෝ කියනවා ගමු. මම ඔයාලට මගේ හයි ස්කෝර් එක පෙන්නන්න. මේ තියෙන බෙස්ට් 15940. බෙස්ට් එක මේ මු මහත්තලා තියෙන. මෙයා නැහෙන සයිස් වල. බලමු අපි ඉතින් try one day you can fly. අනේ ලැග් වෙනවනේ අයියෝ අයියේ. ඕහෝ මේ වෙලාව ෆෝන් එකේ බැටරි percentage එකක් කියන්නේ කීයද කියලා. මගේ නම් 27යි. 27යි නේ. මගේ 27යි. මම කමෙන්ට් කරන්න දේවල් කිව්වා වැඩිද මන්ද? ගණන් ගන්න ඉපැති. එම තමා දාගෙන දුවන්නේ. මියාම. එක්කනේ වැඩ. පෙට්ටියක් කඩගෙන පෙට්ටි නෑ. පෙට්ටියක් කඩන්නේ හෝ. පෙට්ටි මේ පැත්තේ තියෙන පෙට්ටිය. යම් නේ මේ ළඟ පාතම දීලා. මේක කමුණ හොට් එක. අපි යමු කින් මරුණා. ටිකිලියා ලියා. අනිත් එක ඇඟවල තුලින් ගෙහි තියෙන එක තමයි ඒක වාසිය. තව මේක මේක බෝලයක් කෑවහම තුනක් විදියට එනවා. එක 3 වෙනවා. ඉතින් දැන් මෙතන එකක් කෑවහම මෙතන 66 වෙනවා. ඒක තුනක් එකතු වෙනවා. එකක් කෑවහම. එක 3 ගුණය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා කාන්දම. එතකොට මේ වටේ තියෙන ඔක්කොම බෙදලා ගන්නවා. තව තියෙනවා ධන කියලා එකක් තියෙනවා. එකතු කිරීම වගේ. අන්න එක ගත්තාම අපි ඔටෝ දික් වෙනවා කන්න නැතුව. උඩ තව තිබ්බා. එතකොට අර වාහනයක මීටරේ තියෙන අර දුවන වේගය අන්න එක වැටෙනහම මේ දකුණු පැත්තේ තියෙන ස්පීඩ් බූස්ට් එක ඕනේ නැහැ. ඒක නැතුව දැන් අපි ස්පීඩ් බූස්ට් එක එබුවාම මෙතනින් අඩු වෙනවා. පිටිපස්සෙන් හැනෙනවා. ඕහෝ. බලමු මෙයා ඉවර වෙයිද වට කරන්න පුළුවන් වට කරන්න පුළුවන්. අපි වට කරමු යාව. අයියෝ අර මැරුණා මට වට කරගන්න එපා මෙයා. නැත්තම් නේ පැනලා යනවෝ. පේනවනේ තඩිය යන. වට කරලා අපි මැරෙනකන් අයියෝ වැදුනානේ. හරි මේක අවසාන පාරේ. බලමු කීයක් ගන්න පුළුවන් ඉතින්. අයියෝ එහෙනම් ගයිස් අපි ගියා. මේක තමයි සුන්දර ගින්දර අවසානේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. ටටා බයි.